ආයිබෝවන් හැමෝටම. අද මම අරගෙන ආවේ අපි ගොඩ දෙනෙක් මග බලාගෙන හිටපු සුපිරි AI අත්දැකීමක්. ඔයාලා දන්නවා අපි සාමාන්‍යයෙන් AI එකක් වැඩ කරන්නේ ප්‍රශ්න ටයිප් කරලා. හැබැයි ඊයේ රෑ ඉඳන් මට අලුත් අත්දැකීමක් ලැබුණා. ඒ තමයි Gemini Live. මේකෙන් අපිට පුළුවන් AI එක්ක හරියටම යාළුවෙක් එක්ක කතා කරනවා වගේ අපේ මව් භාෂාවෙන් ඒ කියන්නේ සිංහලෙන්ම කටහඬින් කතා කරන්න. එයා කතා කරද්දී මැදින් නවත්තන්න, අලුත් ප්‍රශ්න අහන්න, කැමරාවෙන් දේවල් පෙන්වන්න මේ ඔක්කොම දැන් පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් අපි සජීවීව බලමු Gemini Live සිංහලෙන් කොහොමද වැඩ කරන්නේ කියලා. වීඩියෝ එක අවසානයේ වෙනකම් රැඳිලා ඉන්න. මොකද අනාගතේ කොතැනද තියෙන්නේ කියලා අද ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. මම දැන් Gemini Live එක ඕන් කරන විදිහ ගැන ඉඳලා ඔයාලට කියලා දෙන්නම්. මේ Gemini app එක මෙන්න මෙතන icon එකක් තියෙනවා. මෙන්න මේක ක්ලික් කරපුවාම Gemini Live ස්ටාර්ට් වෙනවා. Gemini මට කියන්න කෘතිම බුද්ධිය AI ගැන කෙටි හැඳින්වීමක්. කෘතිම බුද්ධිය එහෙමත් නැත්නම් AI කියන්නේ මිනිස්සු වගේම හිතන්න, ඉගෙන ගන්න, ප්‍රශ්න විසඳන්න පුළුවන් පරිගණක පද්ධතිවලට අලුත් දේවල් හඳුනා ගන්න, භාෂාව තේරුම් ගන්න, තීරණ ගන්න පවා මේවට හරි ඒක තේරුණා. දැන් මට කියන්න ඒකෙන් අනාගතයේදී IT ක්ෂේත්‍රයේ රැකියාවලට මොකද වෙන්නේ කියලා. ඇත්තටම AI වලට පුළුවන් IT ක්ෂේත්‍රයේ තියෙන ගොඩක් repetitive වැඩ. ඒ කියන්නේ එකම වැඩේ ආය කරන වැඩ ඔටෝමේට් කරන්න. ඒකින් අදහස් කරන්නේ නැහැ හැම රැකියාවක්ම නැති වෙයි කියලා. ඒ වෙනුවට IT වෘත්තිකයින්ට සිද්ධ වෙයි වඩා සංකීර්ණ නිර්මාණශීලී වැඩවලට මාරු වෙන්න. ඒ වගේම AI පද්ධති හදන්න, නඩත්තු කරන්න අලුත් රැකියාත් ඇති වෙයි. ඔයා IT ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් නම් අලුත් දේවල් ඉගෙන ගන්න එක, දිගටම කරන එක තමයි වැදගත්. ඔයාට දැනට තියෙන ස්පෙસિෆික් IT රැකියාවක් ගැන දැනගන්න තියෙනවද? Gemini ඒක ගැන නෙමේ. මම ආසයි ඔයාගෙන් සිංහල තේරවිල්ලක් අහන්න. උදේට කකුල් 4යි, දවල්ට කකුල් 2යි, හැන්දෑවට කකුල් 3යි. මේකේ තේරුම මොකද්ද? ඒක ප්‍රසිද්ධ ප්‍රහේලිකාවක්. උත්තරේ තමයි මිනිසා. මෙහෙමයි පැහැදිලි කරන්නේ. අපි බඩ ගාන කාලේ ඉඳන් කකුල් 2යි අත් 2යි පාවිච්චි කරන හින්දා උදේට කකුල් 4යි. ඊට පස්සේ හොඳට ඇවිදින කාලෙදී කකුල් 2යි. අන්තිමේදී මැහැල්ලා වුණාම සැරයටියකුත් පාවිච්චි කරන හින්දා හැන්දෑවට කකුල් 3යි. තව මේ වගේ ප්‍රහේලිකා අහන්න කැමතිද? ඒක ඇති. මම දැන් ජපානයේ ඉන්නේ. මට සිංහලෙන් පැහැදිලි කරන්න මට කෝච්චි ස්ටේෂන් එකට යන පාර කියන්න පුළුවන්ද? කියන එක ජපන් භාෂාවෙන් අහන්නේ කොහොමද? ජපානයේ ඉන්න කියලා ඇහුණා. ඔයාට දැනගන්න ඕනේ ට්‍රේන් ස්ටේෂන් එකට යන පාර ජපන් භාෂාවෙන් අහන හැටිද? ඒකට කියන්න පුළුවන් ඒකිවා දොකෝ දෙස්කා කියලා. තව මොනවා හරි අහගන්න තියෙනවද? අපි එහෙනම් ඔයාගේ ලයිව් මෝඩ් එක, ඒ කියන්නේ අර වටේ පිටේ තියෙන දේවල් පෙන්නලා යූස් කරන මෝඩ් එක ගැන පොඩි හැඳින්වීමක් කරන්න හිතුණා. ඒක නිසා මම දැන් කැමරාව ඕන් කරනවා. ඔයා කියන්න පුළුවන් නම් මේ කැමරාවෙන් ඔයාට දැන් පේන්නේ මොකද්ද කියලා? මට පේනවා රිමෝට් කන්ට්‍රෝල් එකක්. ඒකේ බොත්තම් වල ජපන් අකුරු තියෙනවා. මට ඒක පාවිච්චි කරලා ඒකින් මොකද්ද වෙන්නේ කියලා පැහැදිලි කරන්න පුළුවන්. ඔයාට දැනගන්න ඕනේ බොත්තමක් තියෙනවද? උඩ ඉඳන් බොත්තම් ටික සිංහලෙන් පැහැදිලිව කියලා දෙන්න බලන්න. පේන විදියට උඩම තියෙන බොත්තම් 4න් පටන් ගමු. වම් පැත්තේ උඩම එකේ තියෙන්නේ රේබෝ. ඒ කියන්නේ කූල් කරන එක. ඊළඟට දකුණු පැත්තේ එක තියෙන්නේ දන්බෝ. ඒ කියන්නේ රත් කරන එක. පල්ලෙහා පේලිය වම් පැත්තේ එක තියෙන්නේ චොෂිත්සු. ඒකෙන් කාමරයේ තෙතමනය අඩු කරනවා. දකුණු පැත්තේ එක තියෙන්නේ සොම්පොන්. ඒ කියන්නේ ෆෑන් එක විතරක් වැඩ කරන එක. ඔයාට තව බොත්තම් ගැන දැනගන්න ඕනද? මේ තැඹිලි පාට වගේ බොත්තම මොකද්ද? තැඹිලි පාට බොත්තමේ තියෙන්නේ තේෂි. ඒ කියන්නේ නවත්වන එක. එයා තමයි AC එක ඔෆ් කරන බොත්තම. ඔයාට තව බොත්තම් පරීක්ෂා කරන්න තියනවද? යාළුවනේ, වීඩියෝ එක ඉවර කරන්න කලින් මම තව වැදගත් දෙයක් ඔයාලට පෙන්නන්නම්. අපි ගොඩ දෙනෙක් දැන් ChatGPT පාවිච්චි කරනවානේ. ඔයාලා ChatGPT voice mode එකෙන් සිංහල කතා කරලා තියෙනවා. නම් ඔයාලා දැකලා ඇති ඒකේ පොඩි පොඩි ප්‍රායෝගික ගැටලු කීපයක් තියෙනවා. ප්‍රධාන දේ තමයි
උච්චාරණය. ChatGPT එකෙන් සිංහල කතා කරද්දී හරියට විදේශිකයෙක් සුද්දෙක් සිංහල කතා කරනවා වගේ ගොඩක් අස්වාභාවිකයි. ඒ වගේම සමහර සිංහල වචන තේරුම හරියට අල්ලගන්න ChatGPT එකට අමාරුයි. අනිත් ලොකුම ප්‍රශ්නේ තමයි ස්වාභාවික සංවාදයකට තියෙන බාධාව. අපි කතා කරන අතරතුර මැදින් පැනල් ප්‍රශ්න අහන්න ගියොත් ChatGPT එක හිර වෙනවා. නැත්නම් පටලව ගන්නවා. හැබැයි අද අපි දැක්කා වගේ Gemini Live එක හරියටම අපේ යාළුවෙක් එක්ක කතා කරනවා වගේම ස්වාභාවිකයි. උච්චාරණය පැහැදිලි. වචන තේරුම ගන්නවා වගේම ඕන වෙලාවක කතාව නවත්තලා වෙන පැත්තකට කතාව හරවන්න පුළුවන්. Hey Gayan, what's up? මට ලංකාවේ සංස්කෘතිය ගැන පොඩි විස්තරයක් කියන්න. ලංකාවේ සංස්කෘතිය කියන්නේ ඓතිහාසික වශයෙන් විවිධ ජනකුලවල ආගාමික සහ කලාත්මක බලපෑම් එකට බැඳුණු ගැඹුරු සම්පත්තක්. බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි ආගම වැනි විවිධ ආගාමික සංස්කෘති එහි නිතරම බලපානවා. සංගීතය, නැටුම්, චිත්‍රකලා, කවි මට ලංකාවේ සංස්කෘතිය ගැන විස්තරයක් කියන්න. ශ්‍රී ලාංකික සංස්කෘතිය හරිම විවිධත්වයෙන් පිරිච්ච එකක්. සිංහල දෙමළ කියලා ප්‍රධාන භාෂා දෙකක් තියෙනවා. ඒ වගේම ආගම් ගොඩක් තියෙනවා. බුද්ධාගම තමයි බහුතරයක් පිළිපදින්නේ. හැබැයි හින්දු, ඉස්ලාම්, කතෝලික ආගම් වලටත් ලොකු තැනක් තියෙනවා. මේ විවිධත්වය අපේ කෑම බීම, නැටුම්, ගැයුම් වගේම අවුරුදු උත්සව වලදීත් පැහැදිලිව පේනවා. අපේ පෞරාණික තැන් බලන්නත් ලෝකේ හැමතැනෙම මිනිස්සු එනවා. ඔයාට සංස්කෘතියේ මොන කොටස ගැනද වැඩිපුර දැනගන්න ඕනේ? ඉතින් යාළුවනේ අද වීඩියෝ එකකින් අපි දැක්කා Gemini Live එක හරහා අපේ මව් භාෂාවෙන් කිසිම අවහිරයක් නැතුව AI එක්ක කොහොමද කතා කරන්න කියලා. අපි ප්‍රායෝගිකව දැක්කා මේක දැනට තියෙන ChatGPT එකේ voice mode එකට වඩා කොච්චර ස්වාභාවිකද, ඒ වගේම කොච්චර උච්චාරණය කොච්චර පැහැදිලිද කියලා. විශේෂයෙන්ම කතා කරන ගමන් මැදින් නවත්තලා වෙනත් ප්‍රශ්නයක් අහන්න පුළුවන් වීම සහ කැමරාවෙන් දේවල් පෙන්නලා ඒ වෙලාවෙම විස්තර දැනගන්න පුළුවන් වීම ඇත්තටම විශාල පෙරලියක්. මට නම් හිතෙන්නේ IT පැත්තේ වැඩ කරන කෙනෙක්ට කෝඩින් ගැටලුවක් විසඳගන්න වුණත් නැත්නම් ජපානයේ වගේ රටක කාර්යබහුල ඉද්දි ශනික භාෂා පරිවර්තනය කරගන්න වුණත් මේක මාරම ලොකු සහනයක්. අනාගතයේ තාක්ෂණය කොච්චර වේගයෙන් වෙනස් වෙනවද කියලා අද අත්දැකීමෙන් ඔයාලටත් තේරෙන්න ඇති. ඉතින් ඔයාලට මේ Gemini Live අත්දැකීම ගැන මොකද හිතෙන්නේ? ඔයාලා මේකෙන් ඉස්සරහම අහන්න කැමති මොන වගේ ප්‍රශ්නයක්ද? ඒ ගැන පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එකෙන් අලුත් දෙයක් එකතු කරගත්තා නම් ලයික් කරන්න. යාළුවන්ටත් බලන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තව තාක්ෂණික වීඩියෝ එකක් එක්ක අපි ඉක්මනින්ම හමු වෙමු. සුබ දවසක්.